සුබෝදයාසනකට හා සුදුසු සුබකරණයකට ප්‍රාර්ථනා ප්‍රතිචාරණී අපෝප කවුස් ගන්නේ විද්‍යාල සභාව ප්‍රධාන ආරාධිත උතුරුගත පළාත් ප්‍රාථමික ආයතන අධ්‍යක්ෂකතුමා ගරු විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමාලා තුමියලා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රාජරට සේවයේ මාධ්‍යවේදී ප්‍රමෝද් ලක්ෂාන් මහතා සිරස මාධ්‍ය අංශයේ මාධ්‍යවේදී දෙවි සංසලා මහත්මිය අතුරු ඔබසන මාධ්‍ය ඒකකයේ සහෝදර සහෝදරියන් පිළිගනු ලබනවා. සියලු දෙනාටම උතුරුමැද පළාත් ප්‍රාථමික අධ්‍යාපනයේ නියමුවා නම් උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රදීප් හේවමාන්නගේ මැතිතුමනි, ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන විද්‍යාලීය පරිපාලන නියෝජ්‍ය විදුහල්පති संवर्धन नियोज्य विद्यालपति तुमिय प्रमुख आचार्य मंडल माध्य के प्रधानी नूटन मालगमन साकार विद्यालपति तुमल्ला तुमियल्ला प्रमुख माध्य के सहोदर सहोदरिय इवागे में विशेष में अवस्थावट संबंध वන सिरस माध्य जाले सेवे करන निवेदिका देवमी सांसला दरियगिන් අවසරයි රජරට सेवे करना चमोद लक्षान පුතුණුවන්ගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන අපේ මාධ්‍ය ඒකකයේ දරුදරියන්ගේ දෙමව්පියනි, අද දවසේ මෙම කටයුත්තේ ප්‍රධානම නිමිත්ත වන ප්‍රධානම අපේ දරුවන්ගෙන් අවසරයි. අපි මේ අවස්ථාව යොදාගන්නේ අපේ අධ්‍යක්ෂකතුමනි, අපේ විද්‍යාලයේ ඔබතුමන් හොඳටම දන්නවා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. වැඩසටහන් වලින් ගත්තොත් විශේෂ සමගාමී වැඩසටහන් 25කට ආසන්න සංඛ්‍යාවක් පාසල තුල ක්‍රියාත්මකයි. හැම ක්ෂේත්‍රයකින්ම අපි දරුවන්ට නියෝජනය වෙන්න පුළුවන් විදිහේ විශේෂ සමගාමී විෂය භාර කටයුතු විවෘත කළා තියෙනවා. ඕනම දරුවන්ට අපේ වචනේ කියනවා නම් නෙල්ලෙන්න තැනක් තියෙනවා. මේ විදිහට තමයි මේ පාසලේ විෂය සමගාමී සහ විෂය බාහිර පැත්ත අපි නිර්මාණය කරලා තියෙන්නේ. නව ප්‍රතිසංස්කරණයත් එක්ක දැන් අපෙන් අහනවා මොනවද තියෙන්නේ කියලා. අපිට අහන හැම එකක්ම අපි ළඟ තියෙනවා. ඉතින් අපි ප්‍රතිසංස්කරණයන්ට ගැළපෙන විදිහට නිර්මාණය වෙන්නේ දැන් අවුරුද්දකට එකමාරකට කලින්. ඒ නිසාවෙන් අපේ පාසලේ
ක්‍රියාත්මක වන එකකයක් තමයි සුවිශේෂීව ක්‍රියාත්මක වෙන එකකයක් තමයි මාධ්‍ය ඒකකය. මේ මාධ්‍ය ඒකකයට මේ දරුවෝ ටික අපි තෝරාගන්නේ ගිය අවුරුද්දේ දැන් අවුරුද්දකට කලින් 3 ශ්‍රේණියේ ඉන්න කාලේ. ඉතින් ඉස්සෙල්ලාම මාධ්‍ය ඒකකයට තමයි අපි අපේ මාධ්‍ය ඒකකයේ තියෙනවා. මාධ්‍ය ඒකකයට තේරෙන දරුවෝ අපි ශිෂ්‍ය නායක සංසදයට ගන්නෙ නැහැ. ඒ දෙකටම තේරෙන දරුවෝ තූර්යවාදක කණ්ඩායමට ගන්නෙ නැහැ. මේ ප්‍රධාන ඒකකයන් තුනෙන් එකයි නියෝජනය කරන්න දෙන්නේ. ඉන්න අනතුරුව වෙනත් විශේෂ සමගාමී විශේෂ බාහිර මොනවා හරි තෝරගන්න ගැටලුවක් නැහැ පුළුවන් කීපයක්. එනිසා මේ මම කියාගෙන ගියේ මේ දරුවෝ ටික තමයි ඉස්සෙල්ලාම 3 වසරෙන් තමයි මෙයාලා මේ මාධ්‍ය ඒකකේ තෝරගන්නේ අපිට මාධ්‍ය ඒකකේම ඕන කියලා. ඉතින් මෙතන මගෙන් ඉස්සෙල්ලාම අහනවා තේරෙනකොට දෙමව්පියෝ දරුවෝ අපිට ශිෂ්‍ය නායකයෙන්න දෙන්නේ නැද්ද? තූර්යවාද කණ්ඩායමට එන්න දෙන්නේ නැද්ද කියලා. ඉතින් එහෙම පොරයක් එක තමයි දැන් මම කියනවා නෑ එහෙම දෙන්න බෑ. එහෙම දෙකක් නියෝජනය කරන්න දෙන්න බෑ. එක ඒකකයක් තමයි නියෝජනය කරන්න දෙන්නේ කියලා. ඒ දෙකට නොගිහින් හිත හදාගෙන තමයි මේ මාධ්‍ය ඒකකයට ඇතුල් වෙන්නේ. කියන්නේ මේ දරුවන්ගේ ඊටාම කැමැත්තම තියෙන්නේ මෙතෙන්ට. කියන්නේ ශිෂ්‍ය නායකයෝ කියන්නේ පාසලේ අවුරුද්ද පුරාවට කැපී පෙනෙන ශිෂ්‍ය නායක සංසදය ඊටාම ප්‍රබල සංසදයක්. ඊළඟට තූර්යවාදක කණ්ඩායම කියන්නේ අපේ 84ක තූර්යවාදක කණ්ඩායමක් ඉන්නවා. ඒකත් හැම උත්සවයකදීම කැපී පෙනෙන සහ ප්‍රබල කණ්ඩායමක්. ඒ දෙකම ප්‍රතික්ෂේප කරලා තමයි ඉස්සෙල්ලම ඒ දෙකටත් යන්න පුළුවන් සුදුසුකම් උපරිමයෙන් තියෙන දරුවෝ ටික තමයි ඒ දෙකම අතරලා මෙතෙන්ට එන්නේ. ඒ නිසා මේ දරුවෝ බොහොම දක්ෂ දරුවෝ. දැන් අපේ වාර විභාගයේ ලකුණු බැලුවාම ඊටාම ඉස්සරහින් ඉන්න දරුවෝ ටිකක් මේ දරුවෝ 34 දෙනාගේ ඉන්නේ. ඉතින් හොඳ වාසනාවන්ත දක්ෂම පාසලේ ඉන්න කැපී පෙනෙනම දරුවෝ 2200කට ආසන්න සංඛ්‍යාවෙන් අපි 35ක් තම 34ක් තෝරගත්තේ. 34 දෙනා තමයි මේ ඉන්නේ. පුළුවන්. දැන් අපි සරුවන්ට ඇඟට දැනෙන විදිය වැඩමුළුවක් කරමු කියලා දෙමව්පියන්ගෙන් තමයි ඉස්සරේ යෝජනා වෙන්නේ. ඉතින් ඊට පස්සේ අපේ මේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී නිව්ටන් මහත්මයා ඇතුළු මාධ්‍ය ඒකකයේ කණ්ඩායමත් එක්ක කතා කරලා දෙමව්පියත් එක්ක සාකච්ඡා කරලා තමයි ඒ අනුව තමයි අපේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් හැටියට සිරස අපේ මාධ්‍යවේදීනිය දෙවුනි සංසදාධියනියත් රාජරට සේවයේ මාධ්‍යවේදී අපේ නිවේදක ප්‍රමෝද් ලක්ෂාන් දරුවත් හැඳවල අපි මේ දරුවන්ට මූලික මේ මාධ්‍ය පිළිබඳව මූලික දැනුවත් කිරීමක් මූලික පුහුණුවක් අද දිනේ ලබා දීමට අපි කටයුතු කරන්නේ. ඉන් අතුරු අපි තව දින දෙක තුනකින් ශ්‍රේෂ්ඨ චාරිකාවක් සංවිධානය කළා තියෙනවා. රජරට සේවයේ නැරඹීමට සජීවී වැඩසටහන් සම්බන්ධයෙන් මොවුන් දැනුවත් කිරීමට සහ අවබෝධයක් ලබා දීමට කටයුතු කරනවා. මේ ශාස්ත්‍රයේ වටිනාකම දැනගෙන දරුවන්ගේ හැකියාවට අපි පණ දෙන්න ඕන කියන වටිනාකම දැනගෙන අපේ දෙමව්පියෝ කටයුතු කරන අවස්ථාවක් මම ඊටාම අගය කරන අපේ දෙමව්පියෝගේ ඒ සහයෝගය ඒ වගේම අපේ මාධ්‍ය ඒකකයේ නිව්ටන් මහත්මයා ඇතුළු ඒ සහෝදර සහෝදරියන් සියලු දෙනාම බොහොම කැපවීමෙන් මේ දේ කරනවා. අනිවාර්යෙන් දවස් පාට 5 දිනක් අපි බෙදලා තියෙනවා. ඒ දවසේ වැඩ කටයුතු බාර වෙන්න අපේ මාධ්‍යාංශයේ සහෝදර සහෝදරියන් උදෑසනම පැමිණෙනවා. ඊටත් එහා ගිහින් පෙර දවසේ දරුවන් බල ගන්නවා, සවි ගන්නවා. දරුවන්ට ඒ පිළිබඳ අවබෝධයක් ලබා දෙනවා. බොහොම පිළිවෙලට දරුවෝ අපි උදෑසන සිට 1:30 දක්වා දරුවෝ වැඩසටහන් ටික පෙළගස්වනවා මෙහෙවනවා. මේගොල්ලන්ට මේ පරිගණකයේ වැඩසටහන් පෙළගැසී පෙළගස්ස නැටි හදන හැටි ඒ වැඩසටහන් නිෂ්පාදනය කරන පිළිබඳව මූලික දැනුම බව අපේ නිව්ටන් මහත්මයා ලබා දීලා තියෙනවා. ඉතින් අපි මහින්ද විද්‍යාලයට ප්‍රාථමික විද්‍යාලයක් හැටියට අපි හඳුනාගෙන තියෙනවා මේ දරුවන්ට දෙන්න ඕන මූලික අධ්‍යාපනය මොකද්ද? දරුවන්ට දෙන්න ඕන විශේෂ සමගාමී විශේෂ බාහිර වැඩසටහන් වලින් කොහොමද පණ පවන්න ඕන කියලා අපි හඳුනාගෙන තියෙනවා. නිසා බොහොම සතුටෙන් තමයි අද මේ වැඩමුළුව ආරම්භ කරන්නේ. එහෙමනම් උතුරු මැද පළාත් අපේ ප්‍රාථමික අධ්‍යක්ෂකතුමා හැම වෙලේම අපිත් එක්ක මහින්ද විද්‍යාලයට ආදරේ ලෙන්ගතුයි මහින්ද විද්‍යාලයට සහයෝගය දෙනවා. අපේ ප්‍රදීප් හේවමාන්නගේ මැතිතුමා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී මම පිළිගන්නවා අපට දරුවන්ට දෙමව්පියන්ට ශක්තියක් වීමට මේ අවස්ථාවට සැප වෙනීම සම්බන්ධයෙන්. ඒත් එක්කම අපි ආරාධනා කළා සිරස මාධ්‍ය ජාලේ නිවේදන කටයුතු කරන දෙවුනි සංසදා දියණිය අපේ ප්‍රදේශයේ දියණියක් අපිට පොඩ ආඩම්බරයක් එහා පැත්තේ නෝරවට එහා පැත්තේ පදිංචි වෙලා ඉන්නේ දැන් මන්ට කතා කළාම කිව්වා ස්වර්ණපාලි බාලිකාවේ ආදී ශිෂ්‍යයා ඒ නිසා
මේ අනුරාධපුර පොළොවේ පැලවෙච්ච බීජයක්. ඒ නිසා අපි බොහොම ආඩම්බරයෙන් අපි මතක් කරලා වගේම පිළිගන්නවා දෙව්මනි සංසලා දියණිය. ඇගේ අත්දැකීම් මේ චූටි නංගිලා මල්ලිලාට ලබා දෙවි අද දවසම. ඒ නිසා එයත් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඊළඟට රජරට සේවයේ නිවේදන කටයුතු කරන ප්‍රමෝද් ලක්ෂාන් දරුවා වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ශිෂ්‍යයෙක් ඒත් අපේ අනුරාධපුරෙන්ම මතුවෙච්ච අංකුරයක්. ඒ නිසා ඔබ දක්ෂ දරුවෙක් අපි අහලා තියෙනවා දැකලා තියෙනවා. ඒ නිසා ඒ දරුවත් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. මේ සුවිශේෂී අවස්ථාවේ ඔබ මා දන්නා දෙයට වඩා යමක් අපට අමතක වූ යමක් සිහිපත් කරන්නට මාගේ මේ ඇරයුම මාධ්‍ය ඒකක ප්‍රධානී අපේ ආදරණීය ගුරු පියාණන් වන නිව්ටන් මාලගම්මන මහතාට සියලු දෙනාටම සුබෝදෑසනක් වේවා. උතුරුමැද පළාත් ප්‍රාථමික විෂය භාර අධ්‍යක්ෂ ප්‍රදීප් වේවාමාන්න මහත්මයා ඇතුළු අපේ ආදරණීය විදුහල්පතිතුමා, නියෝජ්‍ය විදුහල්පතිතුමයන් ඇතුළු ආචාර්ය මණ්ඩල සියලු දෙනා අද දවසේ අපගේ ඇරයුමෙන් මේ කුඩා දරුවන්ගේ මාධ්‍ය ඒකකයේ සංවර්ධනය කරන්න අපි වෙනුවෙන් කැප වෙලා පැමිණි දෙව්මි සංසලා මහත්මිය, ප්‍රමෝද් ලක්ෂාන් මහත්මයා, ආදරණීය දරුවන් සහ දෙමාපියන් සියලු දෙනා ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මාධ්‍ය ඒකකයේ වෙනුවෙන් මේ වැඩසටහනට මා විසින් පිළිගනු ලබනවා. අපේ විදුහල්පතිතුමා හඳුන්වා දුන් පරිදිම අපි සිසුන් 2200ක් පමණ ඉන්න මේ පාසලේ සම්මුඛ පරීක්ෂණයට අර සර් කිව්ව විදිහටම අපි මාධ්‍යංශයට එනවනම් වෙනත් අංශයකට ඇතුළත් වෙන්න අවසර දුන්නේ නැහැ. සියලු දෙනාටම අවස්ථාව බෙදලා යන්න ඕන නිසා. ඉතින් 110 දෙනෙක් අතරින් තමයි සර් අපි මේ 34 දෙනෙක්ව තෝරාපත් කරගත්තේ. තව විදිහකින් කිව්වොත් අපේ ඉස්කෝලේ ඉන්න හොඳම දනුලන හොඳම ළමයි ටික අනිවාර්යෙන්ම ශිෂ්‍යත්ව කඩේම සියලු දෙනාම ජය ගන්නවා. ඒක වඩම්බරයක් අපිට. ඒ වගේම අපි මේ 34 දෙනා වෙනුවෙන් මාධ්‍ය මෙහෙවීම් කටයුතු සඳහා අවශ්‍ය පරිගණක තාක්ෂණය භාවිතා කරගෙන එදිනෙදා වැඩ කටයුතු කරගන්න ඒ දේවල් සර් අපි මාස කිහිපයක් එක දිගට පුහුණුවීම් කටයුතු පාසල් වෙලාවෙන් පසුව මේ ළමයි වෙනුවෙන් ඉටු කරලා දුන්නා. මේ සියලුම දෙනා ඒගොල්ලෝගේ වයසේ හැටියට ඒ සම්බන්ධව ඉතාමත්ම ප්‍රවීණතාවයට අවිල්ලා ඉන්නවා. ඒ පිළිබඳව මම සාතික වෙනවා. ඒ වගේම නිවේදන කටයුතු සාමාන්‍යයෙන් විධිමත් පුහුණුවක් අපිට මේ වෙනතුරු දෙන්න බැරි වුණා. ඒ නිසා තමයි අපි මේ ඒ සම්බන්ධ ප්‍රවීණයන් දෙදෙනෙක් දවසේ හඳුනාගත්තේ. නමුත් අපි මෙතෙක් කල පවත්වාගෙන ආපු ක්‍රමවේද පාවිච්චි කරලා අපේ මේ මාධ්‍ය එකක වෙනුවෙන් හැමදාම කැපවෙන ආදරණීය ගුරු බෞද්ධ පස් දෙනෙක් ඉන්නවා. මේ පස් දෙනා තමන්ට පුළුවන් උපරිම දායකත්වයේ දීලා මේ දරුවෝ ඉතාමත් හොඳ මට්ටමට අරන් තියෙනවා. ඒක ඇත්තටම මහින්ද විද්‍යාලයේ අභිමානයක්, වාග්යක්. ඒ නිසා මම ගොඩක් වෙලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ මේ ප්‍රාර්ථනාව අනාගතයේ උතුරුමැද පළාතෙන් බිහිවෙන මාධ්‍ය අංකුර ලෙස මේ දරුවන් හැඩගැස්වීමම තමයි. ඒකට හොඳ උදාහරණ දෙකක් හැටියට තමයි අපි මේ අද දවසේ ප්‍රවීණ ආරාධිත දෙදෙනෙක් ඇඳවගත්තේ. ඒ උතුරුමැදින් බිහිවෙච්ච ප්‍රවීණයන් දෙදෙනෙක් නිසා. මේ අත්දැකීම මේ ආభాෂයේ මත මේ සියලුම දරුවෝ අද දවසේ කරන සියලුම කටයුතු වලින් Tamanට මාධ්‍ය ශාස්ත්‍රය වෙනුවෙන් ගත හැකි සියලුම දැනුම උකහාගෙන ඒක පාවිච්චි කරලා ඒ ප්‍රැක්ටිකල් වලින් ඒ දේ පෙන්නලා ඒ සියල්ල උකහාගෙන මාධ්‍ය ශාස්ත්‍රය ඉදිරියට යන්න අද දවස හේතුවක් කරගන්න උදව් කරගන්න කියලා ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ වගේම නැවත වතාවක් මේ අවස්ථාවට සහභාගී වුණු ඔබ සියලුම දෙනාම විද්‍යාලීය මාධ්‍ය ඒකක වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් යුක්තව පිළිගන්නවා. ඔබ සමග ස්තුතියි. උතුරුමැද ජීවත් වන පුංචි අපට ඔබතුමාගේ ආදරය, කරුණාව, සැකවරණය මහත් ආශිර්වාදයක්, විශාල ශක්තියක්. මාගේ මේ ආරාධනය අපගේ ප්‍රධාන ආරාධිත උතුරුමැද පළාත් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රදීප් වේවාමානගේ මහතාට. සුබ දවසක්, සුබෝදෑසනක් ඔබ සියලු දෙනාට. විද්‍යාලයේ ගරු විදුහල්පති එම්.බී. මුදියන්සේ මැතිතුමන්, ඒ වගේම විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා, නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ලා ඔබ සියලු දෙනාගේ අවසරයි. ඒ වගේම රජරට සේවය නියෝජනය කරමින් එහි මාධ්‍යවේදී ආදරණීය දරුවා ලක්ෂාන් පුතණියනි ඔබතුමාගේ අවසරයි. ඒ වගේම සිරස මාධ්‍ය ජාලය නියෝජනය කරමින් පැමිණි දෙව්මිනී දියණිය ඔබගේ අවසරයි. ඒ වගේම විද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පියනි ඔබ සියලු දෙනා. ඒ වගේම අද දවසේ මේ වැඩසටහනේ කතානායකයන් වන ආදරණීය දුවේ පුතේ ඔබ සියලු දෙනාගේ අවසරයි. ඉතින් අද ඔබේ මාධ්‍ය ජීවිතයේ මේ පාසලේ මාධ්‍ය ඒකකයේ ඔබට ලැබෙන වටිනා අවස්ථාවක් උදා කර දෙන්න විද්‍යාලයේ විදුහල්පතිතුමන් කැප වෙලා කටයුතු කරලා තියෙනවා. ස්තුතිවන්ත වෙනවා මේ වගේ දරුවන්ට
ඒ දරුවන්ගේ කුසලතා දක්ෂතා එළි දක්වන්න වපුනාමවා ගන්න මේ වගේ වැඩමුළු පාසල් තුළ සංවිධානය කිරීම පිළිබඳව. ඉතින් ඇත්තටම සතුටු වෙනවා මේ පාසලේ මාධ්‍ය ඒකකයේ ක්‍රියාත්මක වෙන ආකාරය. අපි හැම දවසම මේ පාසලට අපි හැම දවසම මේ දරුවන්ගේ පුංචි කටහඬවල් පාසල පුරා දෝංකාර දෙනවා. අපි අහනවා. මේක තමයි විය යුත්තේ. ඒ දරුවන්ට අවස්ථාව ලබා දීම තුළින් ඒ දරුවන්ගේ තියෙන නිසංග හැකියාවන් එළි දක්වා ගන්න අපිට හැකියාව ලැබෙනවා. හරි ආඩම්බරයක් තියෙන මේ පාසලෙන්ම නිවන්තක චේතිය විද්‍යාලයට යන දරුවෝ ටික නිවන්තක චේතිය විද්‍යාලයේ ඉන්න මාධ්‍ය ඒකකයේ කොහොමද හසුරවන්නේ නේද? රාජ්‍ය මහා මාත්‍යාදීන් ඉස්සරහා කිසි බයක් චකිතයක් නැතුව ගිහිල්ලා තමන්ගේ මාධ්‍ය කටයුතු හසුරවන ආකාරය දිහා බැලුවාම ඇත්තටම සතුටක් ඇති වෙනවා. ඉතින් ඒ දරුවන්ට මේ අවස්ථාව ලබා දීම තුළින් තමයි ඒ දරුවෝ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සුහුම්බොල් අංකුර වගේ ඉන්න මේ දරුවන් අනාගතයේ මේ වේදිකාව ජයගනී ඒ අවස්ථාව ලබා දීම තුළින්. ඒ දරුවන්ට ඒ අවස්ථාව ලබා දීම තුළින්. ඇත්තටම අපි පුංචි කාලේ අපිට තිබුණේ මේ වේදිකාවන් මේ වගේ ඕපන් වෙලා යුක්ත වෙලා තිබුණ තත්ත්වයක් තිබුණේ නැහැ. ඉතින් දැන් ඒ දරුවන්ට අර විදුහල්පතිතුමා කිව්වා වගේ කිසිම දරුවෙකු මග නොහැරෙන විදියට සියලුම දරුවන්ට කිසියම් හෝ විෂය බාහිර විෂය සමගාමී ක්‍රියාකාරකමකට සම්බන්ධ වෙන්න පුළුවන් ආකාරයට පාසලේ වැඩ කටයුතු විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඊටම සතුටු වෙනවා ප්‍රාථමික පාසලක් විදියට ප්‍රාථමික අවධියේදීම ඒ දරුවන්ගේ හැකියාවන් ඔපනංව ගන්න මේ වගේ අවස්ථාවක් උදා කර දීම පිළිබඳව. ඉතින් මේ දරුවන් මේ මාධ්‍ය හසුරවන ආකාරය පිළිබඳව අද දවසේ මේ ලබා ගන්නා දැනුවත්භාවය ඒ දරුවන්ගේ අනාගත ජීවිතය රටේ අනාගතයේ දිදුලන මාධ්‍යවේදියෙක් වෙන්න රටේ අනාගතයේ දිදුලන මාධ්‍ය දරුවක් වෙන්න අවස්ථාවක් උදා කර ගනී යුතුයි. ආදරණීය දුවේ පුතේ මම ප්‍රාර්ථනා කරනවා අපේ රටේ මේ උතුරුමැද පළාතෙන් බිහි වෙච්ච දක්ෂ මාධ්‍යවේදියෙක් විදියට රටේ අනාගතයේ බබලවන රටේ අනාගතයේ රට ඉදිරියේ නමක් ගෙන යන මාධ්‍යවේදියෙක් වෙන්න මේ ලබා ගන්නා සුහුඹුල් අත්දැකීම තුළින් අවස්ථාව ලැබෙයි කියලා. ඒ සඳහා ඒ දායකත්වය ලබා දෙන විද්‍යාලයේ කරු විදුහල්පතිතුමන්, ඒ වගේම නියෝජිත විදුහල්පතිතුමන්, විශේෂයෙන් අපේ නිව්ටන් සර් මේ මාධ්‍ය ඒකකේ බාරව කටයුතු කරන ඒ ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මයාට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ දරුවන් නිවැරදිව හඳුනාගෙන ඒ දරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම පිළිබඳව. අද දවසේ වැඩසටහන ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම මේ දරුවන්ගේ අනාගත ජීවිතය රටේ අනාගතය බබලවන චරිතයක් බවට පත් වෙන්න හැකි ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙන්නම්. ස්තුතියි සියලු දෙනාටම. මම නවුසින් වලට ආසයි. මට නවුසින් කරන්න ඕනේ. මට දවසක ලංකාවේ ලොකු ටීවී channel එකක නවුසින් කරන්න ඕනේ කියලා හිතලා මීඩියා යුනිට් එකට අපයත් උස්සන්න බලන්න. ෂා හැමෝම ඉන්නේ එහෙමයිනේ. එහෙනම් හොඳයි. හරි. දැන් ඔක්කොටම කලින් මම කියන්නම්කෝ ඉස්සෙල්ලාම මම කවුද කියලා. මම දෙව්මි සංසලා. මමත් ඔයාලා වගේම අනුරාධපුරේ ඉපදිලා මෙහි ස්කූල් ගිහිල්ලා මම ගියේ අනුරාධපුර සරණපාලි බාලිකා මහා විද්‍යාලයට. එක වසරේ ඉඳන් A level ඉවර වෙනකල්ම මම ගියේ අනුරාධපුර සරණපාලි බාලිකා මහා විද්‍යාලයට ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ A level ඉවර වුණාට පස්සේ මට හිතුණා දැන් මම ඉගෙන ගන්න ගමන්ම මං කැමති දේවල් වලට ටිකක් යන්න ඕනේ කියලා. එහෙම හිතලා තමයි මම ඔන්න ටීවී channel එකකට ගිහිල්ලා දැන් මේ විදිහට ප්‍රසන්ට් කෙනෙක් විදිහට ටීවී channel එකක වැඩ කරන්නේ. හරිද? එතකොට මම දැනට සිරස ටීවී ඔයාලා බලනවද? ඔයාලා දන්නවද? සිරස ටීවී එකේ ඔයාලා දන්නවද උදේ 7:00ට යනවා ජීවිතයට ඉඩ දෙන්න කියලා ප්‍රෝග්‍රෑම් එකක්. බලන්න වෙන්නේ නැහැ. ඉතින් ස්කූලෙන් තියනවනේ නේ. ඒකනේ. ඒ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මම තමයි. හරිද? ඔන්න ඒක දැන් කරනවා. හැබැයි මම දැන් මේක පටන් ගද්දිම කියනවා ඔයාලා මීඩියා යුනිට් එකේ හිටියත් ඔයාලා ප්‍රිෆෙට් කෙනෙක් වුණත් කවුරු වුණත් අංක 1 මොකක්ද? ඉගෙන ගන්න එක. තේරෙනවද? ඔයාලා මොන දේ කරත් වටිනම දේ ඉගෙන ගන්න එක. අපි කොච්චර නෝසින් කරත් අපි කොච්චර ඉස්කෝලේ බාහිර වැඩ කරත් අපි මොන දේ කරලා තිබ්බත් අපි O level fail නම් අපි A level fail නම් පුතේ අපිව කවුරුත්ම ගණන් ගන්නේ නැහැ. ඒක නිසා මේ දේවල් කරන අතරතුර
ඔයාලා ඔයාලගේ ඉගෙන ගන්න වැඩත් කරගන්න ඕනේ. හරිද? හරි. දැන් අපි යමු අපේ මාතෘකාවට. මම අද ගොඩාක් දේවල් ඔයාලත් එක්ක කතා කරනවා. හරිද? පළවෙනිම දේ ඔයාලා හැමෝම නිවේදකයෙක් විදිහට එන්න කැමති නේද? එතකොට කවුද නිවේදකයෙක් කියලා කියන්නේ? ඔයාලා දන්නවද කවුද නිවේදකයෙක් කියලා කියන්නේ? නිවේදකයෙක් කියලා කියන්නේ මොකක්ම හරි වැඩසටහනක්. හිතන්න ඕන දැන් ඔයාලගේ ඉස්කෝලේ තියෙනවා තෑගි දෙන උත්සවයක්. එහෙමත් නැත්නම් ශිෂ්‍ය නායකයන්ට බැච් දෙන උත්සවයක් තියෙනවා. මේ මං කියන්නේ පොඩිම උදාහරණයක්. නිවේදකයා කියන්නේ ලොකු චරිතයක්. හැබැයි ඔයාලට තේරෙන විදිහට චූටි උදාහරණයක් තමයි මම කියන්නේ. හරිද? අන්න ඒ උත්සවය තියෙන තැනින්, ඒ කියන්නේ උත්සවයේ තියෙන දේවල් ඔයාලා ළඟට අරගෙන එන කෙනාට තමයි අපි කියන්නේ නිවේදකයා කියලා. තේරුණාද? ඔන්න දැන් උත්සවයක් තියෙනවා නම් ඒ උත්සවයේ ලොකු දේවල් ගොඩාක් තියෙනවා නම් ඒ දේවල් හැම දෙයක් ගැනම හොඳට අධ්‍යයනය කරලා ඒ හැම දෙයක්ම හොඳට හොයලා බලලා ඒ දේවල් ඔයාලා ළඟට අරගෙන එන කෙනාට තමයි නිවේදකයා කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන. හරි කියන්න බලන්න. නිහිතලෙන් ශික්ෂණ මත වී යාමේ තර්ජනයේ C grade. මොකද? C grade. ශ්‍රී ලංකාව කියන්නේ? ශ්‍රී ලංකාව නෙමෙයි. ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව. කොහොමද? ඈ? ශ්‍රී ලංකාව නෑ. ශ්‍රී ලංකාව නෙමෙයි එතකොට. බර්ට්‍රන් රසල්. ඒ වගේම තමයි බර්ට්‍රන් රසල් කියනවා. තමයි බර්ට්‍රන් රසල් අප මගලයිනේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්. අපට පෙනෙන දේ පමණක් නෙවෙයි. මමාද කියන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ චින්තන යන පොතයි. මේ කියා තිබෙන්නේ ගෞතම බුදුන් වහන්සේ. චීවරයක් පැළඳ නිසාම තෘෂ්ණාව හා ද්වේෂය පහව යන්නේ නම් ධර්මක බිහිවූ විගස ඔහුගේ ඥාතීන් හා මිතුරන් ඔහුට චීවරයක් පැළඳීමට සැලසුම් කළ යුතු අතර දවසේ අපි ආයෝජනයක් ඒක ගොඩාක් කරන්න කියලා කියනවා. අපි මොන ප්‍රතිආර වලට දැන්